අයිබෝවන් කොරියන් විත් කෙල් YouTube channel එකත් එක්ක ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් වීඩියෝ එකේ කතා කරා කොරියන් හෝඩිය ගැන හඳුන්වලා දුන්නා. ඒ වගේම කොරියන් හෝඩියේ මූලික ස්වර 10 ගැන කතා කරා. ඉතින් අපි අද ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා කිව්වා කොරියන් හෝඩියේ මූලික ව්‍යංජන 14 ගැන. ඉතින් ඒ මූලික ව්‍යංජන 14 කතා කරන්න කලින් මම ඔයගොල්ලන්ට කිව්වා මූලික ස්වර 10 ක්‍රමයකින් මං කිව්වා ඒ ක්‍රමයට හොඳට ඒක පුරුදු වෙලා මේ වීඩියෝ එක බලන්න කියලා. ඉතින් මං හිතනවා මේ වෙනකොට ඔයගොල්ලන්ට මූලික ස්වර 10 හොඳට පුළුවන් ඇති කියලා. අපි යන් කොරියන් හෝඩියේ මූලික ව්‍යංජන 14 ගැන කතා කරන්න. කොරියන් හෝඩියේ මූලික ව්‍යංජන 14ක් තියෙනවා. මේ මූලික ව්‍යංජන 14 වල සමහර අක්ෂර තියෙනවා එක අක්ෂරයකින් අක්ෂර දෙකක් ශබ්ද වෙනවා. දැන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මම උගන්වනවත් එක්කම ඒක කොහොමද වෙන්නේ කියලා. මුලින්ම බලන්න පළවෙනි අක්ෂරය. පළමු වන අක්ෂරය. පළමු වන අක්ෂරය තියෙනවා ක අක්ෂරය තියෙනවා. ක ග මේ අක්ෂරය ක ග ලෙස ශබ්ද වෙනවා. එතකොට දෙවන අක්ෂරය තියෙනවා මේ අක්ෂරය එක ශබ්දයකින් ශබ්ද වෙන්නේ. ඒක නිසා මේක න ලෙස ශබ්ද වෙනවා. එතකොට තුන්වෙනි අක්ෂරය තියෙනවා ත ද. මේ අක්ෂරය අක්ෂර දෙකකින් ශබ්ද වෙනවා. ත ද. ඊට පස්සේ හතරවන අක්ෂරය තියෙනවා ල ර. මේ අක්ෂරය අක්ෂර දෙකකින් ශබ්ද වෙනවා. ල ර ලෙස. ඊට පස්සේ පස්වන අක්ෂරය තියෙනවා ම. මේ අක්ෂරය එක අක්ෂරයකින් ශබ්ද වෙනවා. ම ලෙස ශබ්ද වෙනවා. ඊට පස්සේ හයවන අක්ෂරය තියෙනවා ප. මේ අක්ෂරය තනි අක්ෂරයකින් ශබ්ද වෙනවා ප ලෙස. ඊට පස්සේ හත්වන අක්ෂරය තියෙනවා ස. මේ අක්ෂරය තනි අක්ෂරයකින් ශබ්ද වෙනවා ස ලෙස. ඊට පස්සේ අටවන අක්ෂරය තියෙනවා ඒ අක්ෂරය ලෙස ශබ්ද වෙනවා. ඊට පස්සේ නවවන අක්ෂරය තියෙනවා ඒ අක්ෂරයත් ච ලෙස අක්ෂර දෙකකින් ශබ්ද වෙනවා. ඊට පස්සේ 10 වන අක්ෂරය තියෙනවා ච. සිංහල හෝඩියේ මහ ප්‍රාණ ච අක්ෂරය. ඊට පස්සේ 11 වන අක්ෂරය තියෙනවා සිංහල හෝඩියේ මහ ප්‍රාණ ක අක්ෂරය. 12 වන අක්ෂරය තියෙනවා සිංහල හෝඩියේ මහ ප්‍රාණ ත අක්ෂරය. 13 වන අක්ෂරය තියෙනවා සිංහල හෝඩියේ මහ ප්‍රාණ ප අක්ෂරය. අවසාන අක්ෂරය තියෙනවා 14 වන අක්ෂරය හ අක්ෂරය. දැන් ඕගොල්ලන්ට අක්ෂර 10 මම පෙන්නලා දුන්නා. ඕගොල්ලෝ මේ අක්ෂර දෙකකින් ශබ්ද වෙන අක්ෂර ගැන හිතන්න එපා. ඒගොල්ලෝ ඒක ඔයාලට ඉස්සරහට යද්දි කොහොමද වෙන්නේ කියලා තේරෙයි. ඉතින් හැමෝම බලන්න ක ග පළවෙනි අක්ෂරය ක ග. දෙවන අක්ෂරය න. තුන්වන අක්ෂරය ත ද. හතරවන අක්ෂරය ල ර. පස්වන අක්ෂරය ම. හයවන අක්ෂරය ප. හත්වන අක්ෂරය ස. අටවන අක්ෂරය න්. නවවන අක්ෂරය ච ජ. 10 වන අක්ෂරය ච. 11 වන අක්ෂරය ක. 12 වන අක්ෂරය ත. 13 වන අක්ෂරය ප. 14 වන අක්ෂරය හ. ඉතින් වැදගත් දෙයක් කියන්න ඕනි මේ අක්ෂර 14 මේ පිළිවෙලටම පළවෙනි අක්ෂරයේ සිට ක ග කියලා පළවෙනි අක්ෂරයේ සිට අවසාන අක්ෂරය හ අක්ෂරය දක්වා හරි පිළිවෙලට එකේ සිට 14 වෙනි අක්ෂරය දක්වා හරි පිළිවෙලට ලියා ගන්න. මේකේ ඉස්සරහට ලොකු වැදගත් දෙයක් තියෙනවා. මේ අක්ෂර පිළිවෙලට ලියා ගන්න එකේ පොඩි වැදගත් දෙයක් තියෙනවා ඉස්සරහට.
ඒක නිසා මේ අක්ෂර ටික ඔයගොල්ලෝ පාඩම් කරද්දී හරි පිළිවෙලට පාඩම් කරලා මතක තියාගන්න බලන්න. හරි පිළිවෙලට 1 සිට 14 දක්වා හරි පිළිවෙලට පාඩම් කරලා මතක තියාගන්න බලන්න. එතකොට අපි තව දෙයක් ගැන කතා කරන්න ඕනි. මේ මූලික ව්‍යංජන අක්ෂර 14 අපිට හම්බුණානේ එක අක්ෂරයකින් අක්ෂර දෙකක් ශබ්ද වෙන අවස්ථා තියෙනවා. ක ග ත ද ල ර ච ජ මේ වගේ එක අක්ෂරයකින් අක්ෂර දෙකක් ශබ්ද වෙන අවස්ථා තියෙනවා. ඒ අක්ෂර දෙක වචනයක් යෙදුනහම ඒ වචනෙට යොදන්නේ කොහොමද කියලා මම දැන් ඔයගොල්ලන්ට ඊළඟට කියලා දෙන්නම්. ඊට කලින් මේ අක්ෂර 14 පිළිවෙලට ලියා ගන්න. පොඩි වෙලාවක් දෙන්නම්. පිළිවෙලට ලියා ගන්න මේ අක්ෂර 14. ඊට පස්සේ බලාගන්න ඔයාලා මේ chart එකත් මේ විදිහටම යටින් වගුවක් ගහලා මේ විදිහටම දාගන්න. ඉතින් මම කිව්වනේ එක අක්ෂරයකින් අක්ෂර දෙකක් ශබ්ද වෙනවා කියලා. ඒ අක්ෂර දෙකක් ශබ්ද වෙන ආකාරයට අපිට වචනයක් කියලා ගන්න පුළුවන් යන්නේ කොහොමද? ඉතින් හැමෝම බලන්න මේ ක ග අක්ෂරය. මේ අක්ෂරය අපි පාඩම් කරන විට ක ග කියලා තමයි පාඩම් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ අක්ෂරය වචනයක මුලට යෙදුනොත් ක ලෙස ශබ්ද වෙනවා. මැදට හෝ අගට යෙදුනොත් වචනයේ ග ලෙස ශබ්ද වෙනවා. ඊට පස්සේ ත ද අක්ෂරය තියෙනවා. මේකත් අපි පාඩම් කරනකොට ත ද කියලාමයි පාඩම් කරන්න ඕනි. ඒ මේ අක්ෂරය වචනයක මුලට යෙදුනොත් ත ලෙස උච්චාරණය වෙනවා. මැදට හෝ අගට යෙදුනොත් ද ලෙස උච්චාරණය වෙනවා. වචනවල මැද අග දන්නව නේද? හරි. ඊට පස්සේ ප බ අක්ෂරය. මේ අක්ෂරයත් පාඩම් කරනකොට ප බ කියලා තමයි පාඩම් කරන්න ඕනි. අපි මතක තියාගන්න ඕනි මුලට යෙදුනොත් ප ලෙස උච්චාරණය වෙනවා. මැදට හෝ අගට යෙදුනොත් ප ලෙස උච්චාරණය වෙනවා. ඊට පස්සේ ල ර අක්ෂරය. මේ අක්ෂරයත් ඔයගොල්ලෝ පාඩම් කරනකොට ල ර කියලා පාඩම් කරලා මතක තියාගන්න ඕනි. ඒ වගේම වචනයක මුලට යෙදුනොත් ල ලෙස යොදා ගන්නවා. මැදට හෝ අගට යෙදුනොත් ල ලෙස යොදා ගන්නවා. ඊට පස්සේ ච ජ අක්ෂරය. මේ අක්ෂරයත් ඔයගොල්ලෝ පාඩම් කරනකොට ච ජ ලෙස පාඩම් කරගන්න ඕනි. වචනයක මුලට යෙදුනොත් ච ලෙස උච්චාරණය වෙනවා. මැදට හෝ අගට යෙදුනොත් ජ ලෙස උච්චාරණය වෙනවා. ඉතින් අපි දැන් මේ අක්ෂර වලට උදාහරණ ටිකක් බලමු. බලන්න. මෙතන තියෙනවා පළවෙනි අක්ෂරය අපේ ත අක්ෂරය. හරිද? ඔයගොල්ලෝ මේ අක්ෂරය ත අක්ෂරයට එහා පැත්තේ තියෙන අක්ෂරයක් මූලික ස්වරයක් ආසරය තියෙන්නේ. එතකොට මේක ඔයගොල්ලන්ට දැම්ම කියලා දෙන්න ඕනේ නැහැ. ඉස්සරහට යද්දි මේ වචනේ කියව ගන්න පුළුවන් ඔයාලට. මම දැන්ට මේක කියලා දෙන්නම්. ඊට පස්සේ මෙතන දෙවෙනි අක්ෂරය තියෙනවා ල ර අක්ෂරය. හරිද? පළවෙනි අක්ෂරය අපිට තා ලෙස උච්චාරණය කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවන අක්ෂරය අපිට ල ර අක්ෂරයනේ. ඒක අපිට ල ලෙස උච්චාරණය කරන්න බෑ. මොකද කිව්වොත් ඒක වචනයේ අගට ඉදිලා තියෙන්නේ. ඒකෙන්ද අපිට උච්චාරණය වෙන්නේ ඒක ර කියලා. එතකොට මෙතන තරි කියලා තමයි වචනේ තියෙන්නේ. ඒකේ තේරුම තමයි කකුල. තරි කියන්නේ කකුල. කොරියන් වලින් තරි කියන්නේ කකුල. ඊට පස්සේ දෙවන උදාහරණය බලන්න.
ඕගොල්ලෝ මූලික ස්වර මම කියපු විදිහට මම කියපු ක්‍රමයට පාඩම් කරා නම් මේ ස්වරය දන්නවා. මේ ස්වරය තමයි ආ ස්වරය. ඊට පස්සේ දෙවැනියට තියෙනවා ක ග ස්වරය. එතකොට මේ ස්වරය වචනයේ අගට එදිලා ඒක නිසා මේක උච්චාරණය වෙන්නේ ග ලෙස. ඒකින්ද අගේ කියලා උච්චාරණය වෙනවා. ඒ කියන්නේ කොරියන් වලින් ළමයා. අගේ කියලා කියන්නේ කොරියන් වලින් ළමයා. ඊට පස්සේ මේක බලන්න. මේකේ පළවෙනි අක්ෂරය තියෙනවා ආ. ආ. ඊට පස්සේ දෙවෙනි අක්ෂරය තියෙනවා ප බ අක්ෂරය. ඊට පස්සේ තුන්වෙනි අක්ෂරය තියෙනවා ච ජ අක්ෂරය. ඉතින් ළමයි දෙවෙනි අක්ෂරයේ ප බ කියන අක්ෂරය අපිට මැදට යෙදලා තියෙන නිසා ඒක අපිට බ ලෙස උච්චාරණය වෙනවා. එතකොට ච ජ අක්ෂරය තුන්වෙනි යෙදලා තියෙන ච ජ අක්ෂරය අගට යෙදලා තියෙන නිසා ඒක අපිට ජ ලෙස උච්චාරණය වෙනවා. ඒ හින්දා අපිට මේ වචනේ තේරුම තමයි අබෝජි. අබෝජි. අබෝජි කියලා කියන්නේ කොරියන් වලින් තාත්තට. මම කියපු ක්‍රමේ තේරෙන්නේ නැති කියලා හිතෙනවා. හරියට ඉතින් මොලෙන් තේරුම් අරන් අහන් හිටියනම් මේ ක්‍රමය ඔයගොල්ලොන්ට හරියටම ඔළුවට යන්නේ නැති. තේරුම් නැත්නම් ආයි පාරක් බලලා හොඳට ඒක තේරුම් ගන්න. ඒ වගේම කියන්න ඕනි ඔයගොල්ලොන්ට මම අර මූලික ස්වර 10 පාඩම් කරන්න ක්‍රමයක් කිව්වා. ඒ වගේම මේකට ක්‍රමයක් කියන්නම්. ඔයගොල්ලෝ මේ මූලික ව්‍යංජන 14ක් මූලික ස්වර 10 වගේම පිටු 14ක මේ විදිහටම කටින් ශබ්ද කර කර පිටු 14ක පුල් පිටක් පිරෙන්න ලියන්න කියලා කියනවා. පළවෙනි සැරේ ඉඳලා 14 වෙනි සැරය දක්වා පිටු 14ක පිළිවෙලට කටින් ශබ්ද කර කර ලියන්න. එතකොට ඕගොල්ලොන්ට මූලික ස්වර 10 පුළුවන්. ඊට පස්සේ මූලික ව්‍යංජන 14ක් පුළුවන්. අපි ඊළඟට හම්බෙන්නේ සංයුක්ත ස්වර 11. ඒ සංයුක්ත ස්වර 11ත් කතා කරාට පස්සේ ඕගොල්ලොන්ට කොරියන් වචනයක් කියව ගන්න පුළුවන් වෙයි බොහෝ දුරට. මේ යන ක්‍රමයටම ගියොත් ඕගොල්ලොන්ට ඉක්මනට කොරියන් වලින් ලියන්න, කොරියන් වලින් පොත් කියවන්න, ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම විභාගෙට ફોකස් කරන්නේ මේ කොරියන් හෝඩිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒක නිසා මේ යන ක්‍රමයටම ගියොත් කොරියන් හෝඩිය ඉක්මනට ඉගෙනගෙන ඉක්මනින් ඔයගොල්ලොන්ට මේ වැඩේට බහින්න පුළුවන්. හරි. අපි ඊළඟට සංයුක්ත ස්වර 11න් හම්බෙමු. ආයුබෝවන්.